හරි බලමු මේ Python වල මුලින්ම බලමු මේ ඉන්ඩෙන්ටේෂන් කියන්නේ මොකක්ද සහ ඉන්ඩෙන්ටේෂන් තියලා කෝඩ් එක ලිව්වහම එන විදිහයි ඉන්ඩෙන්ටේෂන් එක නැතුව කොහොමද කෝඩ් එක එන්නේ කියලායි. හරිද? එතකොට ඉන්ඩෙන්ටේෂන් කියන එක හරියට තියෙන එක ගොඩක් කෝඩ් එකේ නිවැරදිතාවයට බලපානවා. මොකද එimhe හරියට ඉන්ඩෙන්ට් එක තිබ්බේ නැත්තම් සින්ටැක්ස් එරර් එකක් එනවා. ඒතර මම පෙන්නන්නම් ඉන්ඩෙන්ට් එකක් නැතුව කෝඩ් එක ලියපුවාම කොහොමද සින්ටැක්ස් එක එන්නේ සහ ඉන්ඩෙන්ට් එක තියලා නිවැරදිව ලිව්වහම කොහොමද කෝඩ් එක එන්නේ කියලා. අපි මුලින්ම බලන්න ඕනේ මේ අපි මුලින්ම අද බලමු කොහොමද ඔය ඉන්ඩෙන්ටේෂන් එක වෙන්නේ කියලා. මම if කෝඩ් එකක් ලියනවා. දැම්ම if ගැන ගොඩ දේවල් අපි දන්නේ නැති වුණාට අපි නිකන් if කෝඩ් එකක් අරගෙන බලමු. මොකද if කෝඩ් එකක් while කෝඩ් එකක් for කෝඩ් එකක් වගේ එකක තමයි මේ ඉන්ඩෙන්ටේෂන් එක කියන එක අපිට ලස්සනට පේන්නේ. නිකම්ම අපි කෝඩ් එකක් ලියන යද්දී ඉන්ඩෙන්ටේෂන් කරනවා අඩුයි. හැබැයි if එකක් while එකක් for එකක් ලියනවා නම් ඉන්ඩෙන්ටේෂන් එක අපි තියෙනවා. හරිද? while තාම අපි ඉගෙනගෙන නැහැ. ඒකත් ඉස්සරහට ඉගෙනගන්න තේරෙනවා. එතකොටත් ඉන්ඩෙන්ටේෂන් ලියන්න. හරි දැන් බලමු මම if එකක් ගන්නවා පොඩි if කෝඩ් එකක්. if 5 is greater than 2 පහ විශාල නම් දෙකට වඩා. ඔන්න දැන් බලන්න මම enter key එක press කරද්දී බලන්න මෙතන තිබ්බ cursor එක මම enter key එක press කරද්දී මේ පේනව නේද මෙතනින් indent එකක් ඇවිල්ලා තියෙනවා. මේක automatically එනවා. මොකද මේක Python IDLE එක මම install කරන් ඉන්නේ. එතකොට මේ Python අඳුර ගන්නවා මේ if code එකක් මම ලිව්වේ කියලා. එතකොට එයා automatically මේ indentation එක මට දෙනවා. හරිද? එතකොට මෙතන වැරැද්දක් වෙන්න තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. අපි අතින් කෝඩ් එකක් ලියනවා නම් ඒකේ වැරදි වෙන්න පුළුවන්. හැබැයි මේක අර IDLE එකනේ. එතකොට මේකේ මේ වැරදි වෙන ප්‍රමාණය අඩුයි. අත්‍තරම වැරද්දක් වුණොත් අපිට ඒක පෙන්නනවා කොයි ලයින් එකේද කියලා. මම ඒක පෙන්නන්නම්. මේක ඉන්ඩෙන්ටේෂන් එක නැතුව ලිව්වහම මේ වැරද්ද එනවා. මම පෙන්නන්නම් කොහොමද එන්නේ කියලා. හරිද? දැන් මේ if code එක ඔන්න මම cursor එක මෙතන දාලා enter key එක press කරාට පස්සේ මේක මෙතනට automatically ආවා. හරි දැන් මෙතනින් මේ ඉන්ඩෙන්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ මම කමාන්ඩ් එකක් ලියනවා print කරන්න මෙන්න මේක 5 is greater than 2 කියන එක print කරන්න කියලා මම මෙයාට කියනවා. හරි print කරන්න කියලා මම කියනවා. අදහක් ඇවිල්ලා කියලා මම කියනවා. හරි දැන් ඔන්න මම මේ චූටි කෝඩ් එකක් මුලින්ම ගත්තේ මම මේක රන් කරලා බලන්න මම ලියපු එක හරිද කියලා. හරි මෙතනට එන්න ඕනේ. හරි මේ ආවේ අලුත් කෝඩ් එක. කලින් මේ දෙක විතරනේ තිබ්බේ. අලුත් ආව කෝඩ්. අපි ලියපු කෝඩ් එක හරි. කිසිම අවුලක් නැහැ. මම මේක මේ ඉන්ඩෙන්ට් එක නැතුව ලියනවා. බලන්න මොකද්ද වෙන්නේ කියලා. මේ ඉන්ඩෙන්ට් එක නැතුව ලියුවොත් මොකද්ද වෙන්නේ බලන්න. ඔන්න මම දැන් මේ කෙලවරටම ගත්තා. හරි print දුකම දෙකක් වදිනවා. කියලා බලන්න දැන් ඉන්ඩෙන්ට් එක නැහැ. මෙතන තිබ්බ cursor එකේ මෙතන ඉන්ඩෙන්ට් එකක් නැහැ. හරිද? if code එකේ ඉන්ඩෙන්ට් එකක් නැහැ. දැන් මම මේක රන් කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඔන්න බලන්න ඉන්න. අන්න මොකද උනේ? syntax error එකක් ආවා. මේ බලන්න. expected an indent block after if statement on line 2. දෙවෙනි line එකේ තියෙන මේ first line එක මේ second line එක. එතකොට second line එකේ indent එක වැරදි කියලා තමයි මේ error එක එන්නේ. ඒතර පැහැදිලි Python වල අපි මොකක් හරි IDLE එකේ නම් error එකක් වෙච්ච ගමන් එක පෙන්නනවා. හැබැයි අපි ලියන කෝඩ් එකක එහෙම error එකක් අපිට පෙන්නන්නේ නැහැ. අපි මුලින් ඉඳලා බලන්න ගියොත් නිසා. ඒක හින්දා මේකෙන් තමයි අපි දැනගන්න ඕනේ අපි ලියන කෝඩ් එක කොච්චර දුරට හරිද වැරදිද කියලා. හරි ඒක මම ඕකේ කරලා මම ඒක තිබ්බ විදිහට ඉන්ඩෙන්ට් කරන්න. මෙතනින් අරගෙන ඉන්ඩෙන්ට් කරන්න ඔය වගේ ප්‍රමාණයක්. හරි මේ ප්‍රමාණය ගැනත් කතා කරද්දී ඔන්න මම ඊළඟට කතා කරන්න යන්නේ ඒක. හරිද? දැන් මම කියවනේ Python if code එක ලියද්දී automatically enter key එක press කරද්දී indent එක එනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් මේ අපි
කෝඩ් එකක් ලියද්දී මේ එන ඉන්ඩෙන්ටේෂන් එක ස්පේස් කීයක වගේ 4ක්. ඒ කියන්නේ ස්පේස් කීයක 4 පාරක් ප්‍රෙස් කරපුවාම එන අගයට සමානයි කියලා කියන. හරිද? මම මෙතන කර්සර් එක තියලා ස්පේස් කීයක 4ක් ප්‍රෙස් කරන්න බලන්න. 1 2 3 4. බලන්න සමානයි නේද මේ ආපු ඉන්ඩෙන්ට් එක. මම එන්ටර් මෙතන කර්සර් එක තියලා එන්ටර් කීයක ප්‍රෙස් කරාම එන ස්පේස් ගානයි මම මෙතන කර්සර් එක තියලා මෙතන ස්පේස් කීයක 1 2 3 4 පාරක් ප්‍රෙස් කරාම එන ඉන්ඩෙන්ට් එකයි සමානයි කියලා පේනව නේද? හරි. දැන් හිතන්නකෝ අපි අර කලින් ලිව්වා වගේ අපිට කෝඩ් එකක ඉන්ඩෙන්ටේෂන් එක තියන්න අමතක අමතක වෙලා අපි ආපහු එක හදන්න එනවා. හදන්න එද්දී මම මුලින්ම දැන් මෙතන තිබ්බනේ print කියලා මම මෙහෙට අරගෙන තිබ්බනේ. හරිද? එතකොට මම එතනට ඇවිල්ලා මොකක්ද ලියන්නකෝ print කියලා අර තිබ්බ එක ලියන්නම්කෝ. right? තිබ්බ එක ලියලා මම ඔන්න දැන් මගේ අතේ වැරද්දක් වෙලානේ තියෙන්නේ මම ඒක හදන්නේ. හදන්න ආවට පස්සේ මම මෙතන තියලා ස්පේස් කීයක 4ක් ප්‍රෙස් කරා. 1 2 3 4. ප්‍රෙස් කරොත් අර Python එකේ මුලින්ම එන ඔටෝමැටිකලිම එන ඉන්ඩෙන්ට් එකේ පරාසයට මේක සමානයි. හරිද? මේක සමානයි. හැබැයි අපිට ඉන්ඩෙන්ටේෂන් එක 4ක් තියෙන එක තමයි සාමාන්‍ය සම්මතය. ඒ කියන්නේ Python එකෙන් අපිට එන්නේ මෙන්න මේ ස්පේස් කී එක 4ක් ප්‍රෙස් කරාම එන අගයට සමාන ඉන්ඩෙන්ට් එකක්. හැබැයි එක ස්පේස් කී එක එකපාරක් ප්‍රෙස් කරලා එන ගානක් තියෙනවානේ. එකපාරක් ප්‍රෙස් කරාම ඒකත් ප්‍රමාණවත් කියලා කියනවා. හරිද? දැන් මම ඔන්න මේක 4 පාරක් ප්‍රෙස් කළා මම මේක රන් කරලා පෙන්නන්න. බලන්න කිසි අවුලක් නැහැ. ඔන්න දැන් මෙතෙන්ට හරි. හරිනේ. මම මේක ආපහු බෑක් ස්පේස් කරලා එක ස්පේස් කී එකක් ප්‍රෙස් කරනවා. දැන් බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඔන්න කිසි අවුලක් නැහැනේ. එහෙනම් සම්මතේ තමයි ස්පේස් කී එක 4 පාරක් ප්‍රෙස් කරන්න. එහෙම නැත්නම් ඒක තමයි සාමාන්‍ය දේ. ඒ කියන්නේ අර Python එකෙන් ඔටෝමැටිකලිම එන ස්පේස් ගාන සමාන වෙන්නේ අපි මැනුවලි ස්පේස් කී එක 4 පාරක් ප්‍රෙස් කරන අගයට. හරිද? හැබැයි Python ලා කියනවා එහෙම 4ක්ම ඕනේ නැහැ. ඔයගොල්ලන්ට කැමති නම් එකකුත් ඇති. හැබැයි ඉන්ඩෙන්ටේෂන් නැතුවම ලියන්න බෑ. එක ඉන්ඩෙන්ටේෂන් එකෙන් කියන්නේ මොකද්ද? අඩුම එක ඉන්ඩෙන්ටේෂන් එකක්වත් අඩුම එක ස්පේස් එකක්වත් තියන්න වගේ කෝඩ් එකට කියලා. දැන් මම මෙතන එක ස්පේස් එකයි එබුවේ. කිසි අවුලක් නැහැ කෝඩ් එක ආවා. කෝඩ් එක රන් වෙනවා. හරිද? ඒතර සම්මතය තමයි එයාලා කියන්නේ මේ if කෝඩ් එකේට එන මේ ideal එකේ එන සාමාන්‍ය ඉන්ඩෙන්ටේෂන් එකේ අගය අර අපි මැනුවලි ස්පේස් කීයක 4 පාරක් ප්‍රෙස් කරන අගයට සමානයි. හැබැයි ඔයාලට එහෙම ඕනේ නෑ. ඔයාලට ඕන නම් එක ස්පේස් කීයකක්වත් ප්‍රෙස් කරන්න. හැබැයි එකක්වත් ප්‍රෙස් කරන්න. එකක්වත් තියන්න ස්පේස් එක. ඉන්ඩෙන්ට් එක මේ අගයවත් තියන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හරිද? හරි. දැන් ඊළඟට බලමු මෙහෙම කෝඩ් එකක්. දැන් මම මේ කෝඩ් එක මෙහෙම තියාගෙන ඉන්නවා. ඔන්න දැන් එක ස්පේස් කී එකයි තියෙන්නේ. හරි. මම ආපහු ගිහිල්ලා ආපහු මේ කෝඩ් එකම පෙන්වන්නම් ඔයාලට 4ක් තිබ්බහම කොහොමද වෙන්නේ කියලා. හරි. මේවා පුළුවන් තරම් මේ ඔන්න දැන් මෙතන ඔන්න බලන්න. දැන් මෙතන මම එක ස්පේස් කී එකක් තමයි මෙතන මේවා කරන්නේ. දැන් මම මෙතන ආපහු if කෝඩ් එක ලියලා ආපහු enter press කරනවානේ. දැන් මෙතන පරතරය කීයක්ද? ස්පේස් කී එකේ 4 ගානක පරතරයක් මේ එන්නේ. මෙතන මම ආපහු මේකේ කොපි එකක් දාගන්නම්. හරි. එකක් දාගෙන paste කරන්න. හරි. ඔන්න දැන් මෙතන තියෙන්නේ 1යි මෙතන තියෙනවා 4ක්. හරිද? හරි. ඒක රන් කරමු බලන්න. මොකද්ද වෙන්නේ කියලා බලන්න. බලන්නකෝ. කිසි අවුලක් වෙන්නේ නැහැ කෝඩ් එක එනවා. මේ එන්නේ. කිසිම අවුලක් නැහැ. print එක ආවා. හරි. තේරුණානේ. කිසිම අවුලක් නැහැ print එක ආවා. හැබැයි හිතන්නකෝ මම මෙහෙම කරා කියලා දෙයක්.
මම එකම if code එක ඇතුලේ මේ දෙන්නම print කරන්න හදනවා. හරි? එකම if code එක ඇතුලේ මේ දෙන්නම මම print කරන්න හදනවා. හරිද? දැන් මෙතන තියෙන්නේ එක ස්පේස් එකයි මෙතන තියෙනවා ස්පේස් එකක් ස්පේස් හතරක්. හරිද? මේ වගේ වෙලාවක බලන්නකෝ print වෙනවා මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද වෙන්නේ? unexpected indent. එහෙම තියන්න බෑ. එකම if code එක ඇතුලේ මෙහෙම තියන්න බෑ. අපි මේ දෙක ලියනවා නම් මෙයාට වෙනම if code එකක් යන්න ඕනේ. මම කලින් if code එකක් ලියලා තමයි මෙයාව පෙන්නුවේ. තේරුණාද? එතකොට මේ එකම if code එක ඇතුලේ මේ unexpected indent කියලා කියන එකම if code එක ඇතුලේ එකම space ප්‍රමාණයක් තමයි තියාගෙන යන්න ඕනේ. තේරුණාද? එක if code එකක් ඇතුලේ command දෙකක් ලියනවා නම් එකම space ප්‍රමාණයක් තියාගන්න. මෙතන එකක් තියලා මෙතන හතරක් තියන්න බෑ. මම කලින් code එකේ ලිව්වේ if code දෙකක්. එතකොට පළවෙනි if code එක ඇතුලේ මම තිබ්බේ එක space එකයි. දෙවෙනි if code එක ඇතුලේ තමයි space හතරක් තිබ්බේ. ඒක අවුලක් නෑ. no problem. හැබැයි එකම if code එකක් ඇතුලේ මෙහෙම එකකට එක space එකකුත් අනිත් එකකට අනිත් එක space ගානකුත් තියන්න බෑ. unexpected indent කියලා එනවා. පැහැදිලිද? පැහැදිලිද? ඕක තමයි indent වල කතාව. හරිද? හරි. ඊට පස්සේ ඔන්න දැන් indent ටික ඉවරයි. අපි බලමු comment වලට ගිහිල්ලා. හරිද? comment එකක් ලියන්නේ කොහොමද කියලා. එතකොට Python comments ගත්තහම comments වර්ග දෙකක් තියෙනවා. හරිද? single line comments තියෙනවා, multi line comments තියෙනවා. single line comments එකකදී අපි භාවිතා කරනවා පොඩි symbol එකක් ගන්නවත් ඇති hash ලකුණ තමයි අපි single line comment එකක භාවිතා කරන්නේ. එතකොට අපි comment කියන ඒවා ලියන්නේ අපිට මොකක් හරි අපි ලියන Python code එකේ දැන් Python code එකේ තියෙනවනේ මේ එක line එක ඇති line by line තමයි යා check කර කර run කරන්නේ. එතකොට අර ඒක නෙර එකක් ආපු තැන line එකත් එක්කම පෙන්නන්නේ. එතකොට comment ලියන්නේ අපිට ඇත්තට මේ line එක run කරගන්න ඕනේ නෑ අපිට. හරිද? අපිට code හිතන්න අපි අතින් code එක ලියදී code එක අපිට වැරදුනා කියලා අපිට ඒක run කරගන්න ඕනේ නෑ. ඒක run කරගන්න එපා අපිට. එහෙමනම් අපිට පුළුවන් code එකට ඉස්සරහින් hash ලකුණක් දාන්න. එතකොට ඒ code එක run වෙන්නේ නැහැ. හරිද? එතකොට බලමු කොහොමද code එක ලියන්නේ කියලා. හරි. එතකොට මම ලියනවා නිකන් අපිට මේ code එකක් කියන්නේ දැන් අපිට code එකක් ඇතුලේ comment මේ අපිට line එකකට comment එක ලියන්න පුළුවන්. හරි. එතකොට මම ලියනවා hash එක දාලා මම ලියනවා this is a comment කියලා. දැන් මේක මොකද්ද මේ comment එකක්. හරිද? මේක මේ code එකක් නෙමෙයි. මේක run වෙන්නේ නැහැ. බලන්න මේ color එකත් එක්කමවත් බලන්න පුළුවන් මේ රතු පාට වෙලා එන්නේ මේක comment එකක්. හරිද? මේ IDL එකේ තියෙන මේ දේවල් ගොඩක් අපිට colors වලින් අඳුර ගන්න පුළුවන්. මේක දැන් එක එක software වල එක එක විදිහට පේනවා. දැන් අර අපි IT room එකේ මේ පාවිච්චි කරන Google Colab එක තියෙනවනේ. ඒක නම් මම හිතන්නේ මේ green color එකට තමයි comment එන්නේ. මෙතන red color එක. ඒතර ඒක අපිට color වලින් අඳුර ගන්නත් පුළුවන්. දැන් මේක comment එකක්. හරිද? මේක කොයි වෙලාවකවත් code එකේ run වෙන්නේ නැහැ. හරිද? මේක print වෙන්නේවත් නැහැ. මුකුත් වෙන්නේ නැහැ. මේක comment එක. comment එක දෙන්නේ සමහර වෙලාවට මම එකක් කිව්වා අපිට ඒ කෝඩ් එක රන් කරගන්න ඕනේ නැත්නම් ඒක මොකක් හරි වැරදි කෝඩ් එකක් නේ අපි අතින් ලියව කෝඩ් එක මොකක් හරි වැරද්දක් තියෙනවා අයින් කරන්නත් බෑ අයින් නිකන් හිතන්නකෝ දැන් නිකන් ඒක කපන්නත් කැතයි වගේ හිතන්නකෝ අයින් අපිට පුළුවන් හැෂ් ලකුණක් දාලා කමෙන්ට් එකක් කරන්න කවුරුත් ඒක රන් කරන්න රන් වෙන්නේ හරිද ඒ වගේම තමයි අපේ කෝඩ් එක මොකද්ද කියලා කාට හරි එක්ස්ප්ලেইন කරන්න ඕන. දැන් බලපු ගමන් දැන් හිතන්න අපි නැති වෙලාවක අපේ පොතක් අරගෙන අපේ කෝඩ් එක කෙනෙක් බලනවා. එයාට හිතා ගන්න බෑ මොකද්ද මේ if ලියනවා මොනවද මේ ලියලා තියෙන්නේ කියලා හොයාගන්න බෑ.
මොකක්ද ලියලා තියෙන ප්‍රෝග්‍රෑම් එක කියලා එයාට හොයාගන්න බෑ. ඒ වෙලාවක අපිට පුළුවන් උඩින් කමෙන්ට් එකක් දාලා මල්ටි ලයින් කමෙන්ට් එකක් නම් ලොකු ප්‍රෝග්‍රෑම් එකක් නම් මල්ටි ලයින් කමෙන්ට් දාලා ඔයාලට පුළුවන් ඉංග්‍රීසි වලින් කෝඩ් එක විස්තර කරන්න. මේක එක්ස්ප්ලেইন කරලා තියෙන්නේ this describes so කියලා. ඔයාලට පුළුවන් කමෙන්ට් එක ලියලා ඒක ඩිස්ක්‍රයිබ් කරන්න. හරි එතකොට අපි කමෙන්ට් එකක් ලියන අරමුණ තමයි ගොඩක් දුරට ඔන්න මේ කෝඩ් එක මොකක්ද කියලා විස්තර කරලා දෙන්නයි අපිට ඕනේ නැති කෝඩ් එකක් තියෙනවා නම් ඒක අපිට රන් කරගන්න ඕනේ නැහැනේ. ඒ වගේ වෙලාවක කමෙන්ට් භාවිතා කරන්න පුළුවන්. හරිද? දැන් බලන්න ඔන්න මම කමෙන්ට් එකක් ලිව්වා. මේක මොකුත් රන් වෙන්නේ නැහැ. මම කියන්නේ මේක කමෙන්ට් එකක් කියලා මම කියලා තියෙන්නේ. හරිද? එන්ටර් කරලා මම කෝඩ් එකක් ලියනවා. print Python වල ජාත්‍යන්තර වචනේ තමයි මේක hello world. හරිද? hello world කියලා පේනවා. හරිද? දැන් බලන්න මොකද්ද වෙන්නේ කියලා. බලන්න මොකද්ද වෙන්නේ කියලා. බලන්න මොකද්ද වෙන්නේ කියලා. hello world කියලා print වුණා. දැන් කමෙන්ට් එක කියලා මේක print දැන් කමෙන්ට් එක මොන ලයින් එකකටද මේ ලයින් එකට. ඒතර එයා තමයි රන් වෙන්නේ නැත්තේ. එයා මොකුත් දෙයක් කරන්නේ නැහැ මෙතන. රන් වෙන්නේ මේ සෙකන්ඩ් ලයින් එක. එයාට කමෙන්ට් එකක් නැහැ නේ කොහෙවත්. එයාට කොහෙවත් හැෂ් ලකුණක් නැහැ. නෑ එයා රන් වෙනවා. ඒතර එයා රන් වෙලා තමයි මේ අවුට්පුට් එක ආවේ. හරිද? හරි. ඊළඟට මෙහෙම ලියනවා. බලන්න අපිට මොකක්ද වෙන්නේ කියලා. බලන්න මොකක්ද වෙන්නේ කියලා. බලන්න. ඔන්න රන් කරනවා. බලන්න මොකක්ද වෙන්නේ. මොකුත් උනාද? නෑ. මොකක්ද උනේ? print hello world කියලා මම ලිව්වා. හැබැයි මම මේ ලයින් එකේම තමයි කමෙන්ට් එක ලිව්වේ. හැබැයි මම හැෂ් ලකුණ දැම්මේ කොතනද? මෙන්න මේකට. this is a comment කියලා මෙන්න මේකට මම දැම්මේ හැෂ් ලකුණ. මෙතනින් තමයි කමෙන්ට් වෙන්නේ. ඒතර කෝඩ් එක මෙතන ඉඳලා මෙතනටම රන් වෙනවා. රන් වෙනවා. මේ ටික රන් වෙන්නේ නෑ. ඇයි ඒ? මෙතන කමෙන්ට් එකක් තියෙනවා. මේ හැෂ් ලකුණ දාලා කමෙන්ට් එකක් තියෙනවා. මේ ටිකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ ටික රන් වෙනවා. හරිද? හරි. ඊළඟට බලන්නකෝ මම මෙහෙම වැඩක් කරනවා. මම දානවා මෙතනට කමෙන්ට් එකක්. හරිද? මෙතනට කමෙන්ට් එකක් දානවා. මේක නෝට් ඩවුන් කරගන්න නම් නෝට් ඩවුන් කරගන්න. බලන්නකෝ වෙච්ච දේ. දැන් මම මේක දාන්න කලින් බලන්න මේ කෝඩ් එකේ කලයක උන්න මෙන්න. මේක දම් පාට, මේක කොළ පාට hello world. මම කමෙන්ට් එක දැම්මහම බලන්න මම මේක කමෙන්ට් එකක් කරා. මේක රන් කරන්න එපා කියලා මම කියන්නේ. මේක කමෙන්ට් එකක් කරා. කමෙන්ට් එකක් කරා. මොකද්ද උනේ? කෝඩ් එකම රතු පාට වුණා. කෝඩ් එකම රතු පාට වුණා. එන්ටර් කරලා මම ආයෙ ලියනවා print මම ලියන්නම්කෝ මොකක්ද hello world ලියන්න නැතුව මම නිකන් ලියන සචිනි කියලා. සචිනි කියලා ලියලා මම print කරනවා. බලන්න එනද? මේක නෝට් ඩවුන් කරගන්නවා නම් හොඳයි. මම අර මේ කලින් දාපු ටික බලන්න. බලන්න මොකද වෙන්නේ කියලා. දෙපාරනේ.